සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකේ කතා කරන්නේ 1990 ගිලන්රස සේවයට සේවකයන් බදවා ගැනීම සම්බන්ධව. එතකොට මේකේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරි එහෙම නැත්නම් EMT මේකේ ස්ත්‍රී පුරුෂ කියන කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ සුදුසුකම් ටිකක් දක්වලා තියෙනවා. අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. අපේ සාමාන්‍ය පෙළ A level ඕනෑ විෂයක් හදාරලා තියෙන්න ඕනේ. විෂයන් තුන සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මෙන්න මේක අධ්‍යාපන සුදුසුකම් ටිකක් කියලා දක්වලා තියෙනවා. එතකොට ඔයාලට මේකේ අධ්‍යාපන සුදුසුකම් මේ සම්පූර්ණ විස්තර බලා ගන්න මම ඔයාලට ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා ගිහිල්ලා විස්තර බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ සම්බන්ධව තියෙන සියලුම කාරණා ඔයාලට ඒකේ ආයුධම් පත්‍රයේ සකසන විදිහම ආදර්ශ ආයුධම් පත්‍රයේ සකසන විදිහේ ආකාරය බලා ගන්න ඔයාලට පුළුවන්. එතකොට ගිලන් රථ රියදුරු සඳහා වයස 35ට වඩා නොවැඩි වෙන්න ඕනේ. අපොස සාමාන්‍ය පෙළ ඕල විෂයන් 6 සමත් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම කාරණා ගොඩක් ඩ්‍රයිවිං ලයිසන් එක තිබෙන්න ඕනේ. මේ වගේ කාරණා ගොඩක් එයාලා දක්වලා තියෙනවා. එතකොට මේකේ විශේෂම කාරණා තමයි සියලුම ආයුධම් කර යෝග්‍යතා පරීක්ෂණය. ඒ කියන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සමත් වෙන්න ඕනේ. ඊළඟට දක්වලා තියෙනවා මෙන්න මෙහෙම රැකියාවක් හදිසි ප්‍රතිචාර නිලධාරී EMD. එතකොට මේකේ සුදුසුකම් ටිකක් එයාලා දක්වලා තියෙනවා. මෙන්න මේකෙදි විශේෂම කාරණා වෙන්නේ ඔයාලට මෙන්න මේකේ සකසන ආයුධම් පත්‍රය මෙන්න මෙහෙම විස්තර ටිකක් එයා දක්වලා තියෙනවා. උනන්දුවක් ඇති ආයුධම්කාරයන් තම ආයුධම්පත් එයාලා Gmail ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. ඒ විද්‍යුත් ලිපිණයට ඔයාලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ සකසන ආයුධම් පත්‍රය ඔයාලට ඇඩ්‍රස් එක පෙන්න මෙහෙම දක්වලා තියෙන ඇඩ්‍රස් එකට ඔයාලට යවන්න පුළුවන්. ඔයාගේ ලියුම් කවර් එකද බහලා ඔයාලට ඇඩ්‍රස් එකට යවන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරන්නේ ඊමේල් එකට ඔයා මේ ඔයාගේ ආයුධම් පත්‍රය යවන්න කියලා. එතකොට මම මේකේ තියෙන ඇඩ්‍රස් එකත් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ මම කමෙන්ට් එකක් විදිහට පින් කරලා තියන්නම්. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා.